උතුරු කොරියාව යනු දැඩි ආර්ථික සම්බාධක සහ අඛණ්ඩ බුද්ධිමය නිරීක්ෂණය මැද්දේ පවතින රාජතාන්ත්‍රික වශයෙන් හුදකලා වූ රාජ්‍යයක්. ආර්ථික වශයෙන් දරිද්‍රතාවයේ පත්ලෙහිම සිටින මෙම රාජ්‍ය යම් දිනක න්‍යෂ්ටික බලවතුන් අතරට එක්වනු ඇතැයි මින් දශක කිහිපයකට පෙර කිසිවෙකු හෝ නොසිතන්නට ඇති. කෙසේ හෝ වේවා අද වන විට උතුරු සහ දකුණු ඇමරිකා මහද්වීප සුණු විසුණු කර දැමිය හැකි මට්ටමේ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලද ඔවුන් සතුව තිබෙනවා. බටහිර ආක්‍රමණයකින් තම පාලන තන්ත්‍රය ආරක්ෂා කර ගැනීම සඳහා උතුරු කොරියානු පාලක කිම් පවුල භාවිතා කරන්නා වූ ප්‍රබලම තුරුම්පුවද න්‍යෂ්ටික බලයයි. ඒ අනුව උතුරු කොරියාව න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ වීම යනු ගෝලීය දේශපාලනය මෙන්ම ආරක්ෂක බල තුලනයද සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කළ සිදුවීමක්. 1994 න්‍යෂ්ටික අවිහරණ ගිවිසුම බිඳ වැටීමේ සිට හයිඩ්‍රජන් බෝම්බ නිපදවීම දක්වා වූ න්‍යෂ්ටික තාක්ෂණය අත්පත් කර ගනිමින් උතුරු කොරියාව පැමිණි අභියෝගාත්මක ගමන් මඟ පිළිබඳ ඔබ කිසිදා නෑසූ කතා පුවතයි මේ. උතුරු කොරියාව න්‍යෂ්ටිකවි නිෂ්පාදනය කිරීම සඳහා යොමුවීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ තමන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම පිළිබඳව එරට පාලක කිම් පවුල තුළ පැවති දැඩි භීතිය සහ අනාරක්ෂිත භාවයයි. 1950 දශකයේ කොරියානු යුද්ධයෙන් අනතුරුව දකුණු කොරියාව තුළ තම සන්නද්ධ බලඇණි සහ න්‍යෂ්ටික අවිස්ථානගත කිරීමට ඇමරිකානුන් පියවර ගත්තා. ඒ හරහා උතුරු කොරියානු පාලන තන්ත්‍රය වෙත එල්ල වූයේ සුළුපටු පීඩනයක් නොවේ. මේ අතරතුර වර්ෂ 1991 දී සෝවියට් දේශය බිඳ වැටුනේ උතුරු කොරියාවට තම බලවත්ම දේශපාලන සහ ආර්ථික සගයාවද අහිමි කරමින්. ඇමරිකානුන් ඉරාකය සහ ලිබියාව වැනි රටවල පාලන තන්ත්‍රයන් තම හමුදා බලය යොදාගෙන සහ මුලින්ම විනාශ කර දමනු ලැබුවේ ඉන් අනතුරුවයි. මේ දෙස බලා සිටි උතුරු කොරියානු පාලක කිම් පවුල බටහිර ආක්‍රමණයකින් ආරක්ෂා වීමට නම් තමා අනිවාර්යෙන්ම න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ විය යුතු බව වටහා ගත්තා. උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩපිළිවෙල ආරම්භ වූයේ සෝවියට් දේශයේ ඍජු ආධාර සහ උපකාර මතයි. 1950 සහ 60 දශකවලදී උතුරු කොරියාව සහ සෝවියට් දේශය අතර න්‍යෂ්ටික ශක්තිය සාමකාමී අරමුණු සඳහා භාවිතා කිරීම සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කෙරුණා. සෝවියට් ඉංජිනේරුවන්ගේ සහාය ඇතිව උතුරු කොරියාව තුළ ගොඩනැගූ ප්‍රධානතම න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානය වූයේ යොන්ග්බියෝන් සංකීර්ණයයි. ඒ තුළ IRT-2000 පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකයක් ස්ථාපනය කර තිබුණා. මිට අමතරව සෝවියට් දේශයේ ඩොබ්නා පර්යේෂණ ආයතනය හරහා සිය ගණනක් වූ උතුරු කොරියානු විද්‍යාඥයන් සහ තාක්ෂණික ශිල්පීන්ට න්‍යෂ්ටික භෞතික විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය සහ ප්‍රායෝගික පුහුණුව ලබා දුන් බවත් සඳහන්. මේ පිළිබඳ අදහස් දක්වමින් උතුරු කොරියානු රජය ලෝකයට ප්‍රකාශ කර සිටියේ මෙය සාමකාමී බලශක්ති ව්‍යාපෘතියක් පමණක් වන බවයි. නමුත් මේ හරහා න්‍යෂ්ටිකවි නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය ප්ලූටෝනියම් නිෂ්පාදනය කිරීමට උතුරු කොරියාව කටයුතු කළ බැව් රහසක් නොවේ. කෙසේ වෙතත් දීර්ඝකාලීන ජාත්‍යන්තර පීඩනය හමුවේ වර්ෂ 1985 දී NPT හෙවත් න්‍යෂ්ටික අවිව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමට අත්සන් තැබීමට උතුරු කොරියාවට සිදු වුණා. ඔවුන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියත් සමගින් ආරක්ෂණ ගිවිසුමකට එළඹුණේ වර්ෂ 1992 ජනවාරි මාසය තුලයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් එම වසරේම මැයි මාසයේදී තමන් සතුන් න්‍යෂ්ටික පහසුකම් සහ ද්‍රව්‍ය පිළිබඳව සිය ප්‍රථම නිල ප්‍රකාශය ජාත්‍යන්තරය වෙත ඉදිරිපත් කිරීමටත් උතුරු කොරියාවට සිදු වුණා. ඒ හරහා ඔවුන් ප්‍රකාශ කර සිටියේ යොන්බියෝන් ප්‍රතික්‍රියාකාරකෙන් ඉවත් කරන ලද දි รา පත් වූ ඉන්ධන කූරු වලින් තමන්ට වෙන් කර ගැනීමට හැකි වූයේ ප්ලූටෝනියම් ග්‍රෑම් 90ක් වැනි ඊටම සුළු ප්‍රමාණයක් වන බවයි. තමන් මෙම ප්ලූටෝනියම් වෙන් කිරීමේ ක්‍රියාවලිය වර්ෂ 1990 දී එක් වතාවක් පමණක් සිදු කළ බවද ඔවුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ විශේෂඥ කණ්ඩායමක් යොන්ග්බියෝන් න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත පැමිණ පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. ඒ උතුරු කොරියාව ප්‍රකාශ කරනු ලැබුවේ සත්‍යයක් දැයි තහවුරු කර ගැනීමේ අරමුණින්. ඒ අනුව ඔවුන් එරට න්‍යෂ්ටික අපද්‍රව්‍ය සාම්පල සහ ප්ලූටෝනියම් ගබඩා කර තිබූ උපකරණ ඕස්ට්‍රියාවේ පිහිටි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධාන විද්‍යාගාර වෙත යවා විශ්ලේෂණය කරනු ලැබුවා. කෙසේ වෙතත් එහිදී හෙළිදරව් වූයේ උතුරු කොරියාව වර්ෂ 1989, 90 සහ 91 දී 30 වතාවකට වඩා වැඩි වාර ගණනක් ප්ලූටෝනියම් වෙන් කිරීමේ ක්‍රියාවලීන් සිදු කර ඇති බවයි. කිලෝග්‍රෑම් 6 සිට 13 දක්වා වූ ප්ලූටෝනියම් ප්‍රමාණයක් උතුරු කොරියාව සතුව තිබෙන බව මෙහිදී අනාවරණය වුණා. මේ පිළිබඳව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නිලධාරීන් උතුරු කොරියානු රජයෙන් ප්‍රශ්න කළ විට ඊට පිළිතුරු ලබා දෙමින් ඔවුන් ප්‍රකාශ කළේ එය හුදෙක් තාක්ෂණික දෝෂයක් පමණක් වන බවයි.
එම කාල වකවානුවේදීම චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් යොං බියොන්හි න්‍යෂ්ටික අපද්‍රව්‍ය රහසිගතව වලලා ඇති බවට සැකකරන රහසිගත ස්ථාන දෙකක් සොයා ගැනීමටත් ඇමරිකානු බුද්ධ්‍යංශ සමත් වුණා. මෙම ස්ථාන දෙක පරීක්ෂා කිරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නිලධාරීන් අවසර ඉල්ලා සිටියද උතුරු කොරියානු රජය ඔවුන්ට එම අවසරය ලබා දුන්නේ නැහැ. වර්ෂ 1993 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුරු කොරියාවට එරෙහිව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට තීන්දුව කරනු ලැබුවේ ඒ නිසයි. මෙයින් කෝපයටපත් වූ උතුරු කොරියාව එම වර්ෂයේම මාර්තු මාසයේදී තමන් NPT ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කළ බව ලෝකයට ප්‍රකාශ කළා. ඒ ජාත්‍යන්තරය තමන්ගේ ස්වෛරී භාවයට අනවශ්‍ය ලෙස අතපොවන බවට චෝදනා කරමින් උතුරු කොරියාව න්‍යෂ්ටික අවිව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමින් ඉවත්වන බවට ප්‍රකාශ කිරීමත් සමග තත්ත්වය තව තවත් බරපතල වන්නට වුණා. වර්ෂ 1994 වසන්තය උදාවන විට උතුරු කොරියාව යොං බියොන් ප්‍රතික්‍රියාකාරකය හරහා නිෂ්පාදනය කළ ඉන්ධන කූරු ප්‍රමාණය 8000ක්. මේ හරහා න්‍යෂ්ටික බෝම්බ 4ක් හෝ 5ක් තරම් සෑදීමට ප්‍රමාණවත් ප්ලූටෝනියම් ප්‍රමාණයක් වෙන්කර ගත හැකි බවයි ඇමරිකානු බුද්ධ්‍යංශ ප්‍රකාශ කළේ. එවක ඇමරිකානු ජනපති බිල් ක්ලින්ටන් විසින් යොං බියොන් මධ්‍යස්ථානයේ වෙත ඍජු ගුවන් ප්‍රහාර එල්ල කිරීමටත් දකුණු කොරියාව තුළ අතිරේක ඇමරිකානු හමුදා සන්නද්ධ බලැණි ස්ථානගත කිරීමටත් තීරණය කරනු ලැබුවේද ඒ නිසයි. ඒ උතුරු කොරියාව සහ ඇමරිකාව දැවැන්ත යුද්ධයක් අසලටම ගෙන යමින්. කෙසේ වෙතත් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා පෞද්ගලිකව මැදිහත් වීමට ඇමරිකාවේ හිටපු ජනපති ජිමි කාටර් තීරණය කළා. වර්ෂ 1994 ජූනි මාසයේදී ඔහු පෞද්ගලික සංචාරයක් සඳහා පියොන්ග්යාන්ග් අගනුවර බලා ගමන් කරනු ලැබුවේ ඒ අනුවයි. එහිදී එවක උතුරු කොරියානු උත්තරීතර නායක කිම් ඉල් සුං හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ජිමි කාටර් සමත් වුණා. මෙහිදී උතුරු කොරියානු රජය ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව තමන් සමගින් නව සාකච්ඡා වටයක් ආරම්භ කරන්නේ නම් පමණක් තමන් න්‍යෂ්ටික වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවීමට සූදානම් බවයි. කාටර්ගේ මැදිහත්වීමෙන් අනතුරුව ඇමරිකානු සහ උතුරු කොරියානු රාජතාන්ත්‍රිකයන් අතර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වුණා. වර්ෂ 1994 ඔක්තෝබර් මාස 21 වනදා මෙම දෙපාර්ශවය විසින් Agreed Framework එනම් එකග වූ ක්‍රියාරාමුව නම් වූ ගිවිසුම අත්සන් කරනු ලැබුවේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. උතුරු කොරියාව යොං බියොන්හි පවතින ප්ලූටෝනියම් ප්‍රතික්‍රියාකාරක සහ ඉන්ධන නැවත සකස් කිරීමේ කම්හල් මුළුමනින්ම වසා දමා ඒවායේ ක්‍රියාකාරීත්වය අත්හිටුවේ යුතුය යන්න එහි සඳහන් වූ ප්‍රධානතම කොන්දේසියයි. ඒ වෙනුවට උතුරු කොරියාවේ බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් අති නවීන සැහැල්ලු ජල ප්‍රතික්‍රියාකාරක දෙකක් ඉදිකර දීමට ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර එකමුතුව කටයුතු කළ යුතු වුණා. තවද මෙම ප්‍රතික්‍රියාකාරක දෙක ඉදිකර අවසන් වනතුරු උතුරු කොරියාවේ බලශක්ති හිඟය පියවීම සඳහා වාර්ෂිකව එරටට බැරතෙල් ටොන් 5 ලක්ෂයක් නොමිලේ පිරිනැමීමටද මෙහිදී ඇමරිකානුන් එකඟ වූ බවත් සඳහන්. මෙම ගිවිසුමේ සඳහන් වූ තවත් වැදගත් කොන්දේසියක් වූයේ දෙරට අතර පවතින වෙළඳ සම්බාධක ඉවත් කරමින් දේශපාලන සහ රාජතාන්ත්‍රික සම්බන්ධතා වර්ධනය කර ගැනීමටද පියවර ගත යුතු වන බවයි. Agreed Framework ගිවිසුම හරහා වසර 8කට ආසන්න කාලයක් එනම් වර්ෂ 1994 සිට 2002 දක්වා උතුරු කොරියාවේ ප්ලූටෝනියම් නිෂ්පාදනය සාර්ථකව අත්හිටුවීමට බටහිර ලෝකය සමත් වුණා. නමුත් පොරොන්දු වූ පරිදි උතුරු කොරියාව තුළ සැහැල්ලු ජල ප්‍රතික්‍රියාකාරක දෙකක් ඉදිකිරීමට නම් ඇමරිකානුන්ට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත් මෙම කාලවකවානුව තුළදී ඇමරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන්ගේ ඇස්වලට වැලි ගසමින් යුරේනියම් බලගැන්වීමට උතුරු කොරියාව සමත් වුණා. උතුරු කොරියාව යුරේනියම් බලගැන්වීම කෙරෙහි යොමු වීම සඳහා ප්‍රධාන හේතු සාධක කිහිපයක්ම බලපෑ බැව් සඳහන්. ඉන් පළමුවෙන්ම වූයේ උතුරු කොරියාව සතුව ස්වභාවික යුරේනියම් නිදි රැසක් පැවතීමයි. මේ නිසා ඔවුන්ට යුරේනියම් ලබා ගැනීම සඳහා වෙනත් රටවල් මත යැපීමට අවශ්‍ය වූයේ නැහැ. යුරේනියම් බලගැන්වීම ඉතා රහසිගතව සිදු කිරීමට හැකිවීම උතුරු කොරියාව යුරේනියම් බලගැන්වීම කෙරෙහි සිය අවධානය යොමු කිරීමට බලපෑ දෙවන හේතුව වුණා. ප්ලූටෝනියම් නිපදවීම සඳහා දැවැන්ත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සහ විශාල සිසිලන කුළුණු අවශ්‍යයි. ඒවායින් නිකුත් වන අධික තාපය ඇමරිකානු චන්ද්‍රිකාවලට ඉතා පහසුවෙන් නිරීක්ෂණය කිරීමට හැකි වුණා. එබැවින් ප්ලූටෝනියම් නිෂ්පාදනය කිරීම යනු රහසිගතව සිදු කළ හැක්කක් නොවේ. නමුත් යුරේනියම් බලගැන්වීම සඳහා භාවිතා කරන සෙන්ට්‍රිෆියුජස් උපාංග යනු සාමාන්‍ය ගොඩනැගිල්ලක් තුළ හෝ භූගත බංකරයක් තුළ රහසිගතව ක්‍රියාත්මක කළ හැක්කක්. තවද ඒවායින් බාහිරට තාපය නිකුත්වීමක් වන්නේ නැහැ.
1990 දශකයේ අගභාගයේදී උතුරු කොරියානුන් තමන් සතු වූ නෝඩොං බැලස්ටික් මිසයිල තාක්ෂණය පාකිස්තානය වෙත ලබා දීමට කටයුතු කළා. ඒ යුරේනියම් බලගැන්වීමේ තාක්ෂණය පාකිස්තානය හරහා රහසිගතව ලබා ගැනීමේ අරමුණින්. එහි ප්‍රතිඵලයක් ලෙස යුරේනියම් බලගැන්වීම සඳහා යොදා ගන්නා අතිනවීන සෙන්ට්‍රිෆියුජස් උපාංග රැසක් රහසිගතව තම රට තුළට රැගෙන ඒමට උතුරු කොරියාව සමත් වුණා. ඒ පාකිස්තාන න්‍යෂ්ටික වැඩපිළිවෙලෙහි පියා ලෙසින් සැලකෙන ආචාර්ය ඒකිව් කාන් විසින් මෙහෙවනු ලැබූ රහසිගත ජාලය හරහායි. Agreed Framework ගිවිසුම බිඳවැටීම. වර්ෂ 2002දී උතුරු කොරියාව විසින් සිදු කළ මෙම රහසිගත යුරේනියම් බලගැන්වීමේ ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට CIA සංවිධානය සමත් වුණා. එම වසරේම ඔක්තෝබර් මාසයේදී එවක ඇමරිකානු සහකාර රාජලේකම් ජේම්ස් කෙලි පියෝන්ග්යැන්ග් අගනුවර වෙත පැමිණ උතුරු කොරියානු බලධාරීන්ව දැඩිව විවේචනය කරනු ලැබුවේ ඒ අනුවයි. මෙයින් කෝපයට පත් උතුරු කොරියානු පාර්ශවය තමන්ට සිය ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම අවියක් නිපදවීමට අයිතියක් ඇති බව දැඩිව ප්‍රකාශ කළා. වර්ෂ 1994 සිට ක්‍රියාත්මක වූ Agreed Framework ගිවිසුම මුළුමනින්ම බිඳවැටෙන්නට වූයේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. ඒ එතෙක් කලක් ඇමරිකානුන් විසින් උතුරු කොරියාව වෙත ලබා දුන් ඉන්ධන ආධාරද සම්පූර්ණයෙන්ම අත්හිටුවමින් ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස දැඩි තීන්දුව తీරන කිහිපයකට එළඹීමට උතුරු කොරියානු පාර්ශවය කටයුතු කළා. වර්ෂ 2002 දෙසැම්බර් මාසයේදී යොන්ග්බියොන් න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ රැඳී සිටි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ නිරීක්ෂකයින්ව උතුරු කොරියාවෙන් පිටුවහල් කිරීමට එරට බලධාරීන් කටයුතු කරනු ලැබුවේ ඒ අනුවයි. එමෙන්ම ජාත්‍යන්තරයේ විසින් න්‍යෂ්ටික පහසුකම් නිරීක්ෂණය කිරීම සඳහා සවිකර තිබූ සීල් සහ ස්වයංක්‍රීය බුද්ධි නිරීක්ෂණ කැමරා සියල්ලම විනාශ කර දැමීමටත් උතුරු කොරියානු බලධාරීන් පියවර ගත්තා. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ වර්ෂ 2003 ජනවාරි මාසයේදී උතුරු කොරියාව න්‍යෂ්ටික අවිව්‍යාප්තිය වැළැක්වීමේ ජාත්‍යන්තර ගිවිසුමෙන් නිල වශයෙන් ඉවත්වීමට කටයුතු කිරීමයි. ප්ලූටෝනියම් නිෂ්පාදනය. ජාත්‍යන්තර නිරීක්ෂණ බැඳීම් වලින් නිදහස් වූ සැනින් උතුරු කොරියාව නැවතත් ප්ලූටෝනියම් නිෂ්පාදනය වෙත යොමු වුණා. යුරේනියම් බලගැන්වීම තවමත් සංවර්ධනය වෙමින් පැවති බැවින් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවා ගැනීමට ඇති වේගවත්ම මාර්ගය ප්ලූටෝනියම් නිෂ්පාදනය වීමට හේතුවයි. ඒ අනුව වසර 8ක් පුරා අක්‍රිය කර තිබූ මෙගාවොට් 5ක යොන්බියොන්ග් ප්ලූටෝනියම් ප්‍රතික්‍රියාකාරකය වර්ෂ 2003 මුල් භාගයේදී නැවත පණ ගැන්වීමට උතුරු කොරියානු බලධාරීන් පියවර ගත්තා. වර්ෂ 1994 සිට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධීක්ෂණය යටතේ විශේෂ ජල තටාකවල ගබඩා කර තිබූ දිරාපත් වූ ඉන්ධන කූරු 8000ක් නැවත සකස් කිරීමේ කර්මාන්ත ශාලාව වෙත යොමු කරනු ලැබුවේද මේ අතරතුරයි. ඒ අනුව මාස කිහිපයක් ඇතුළත එම ඉන්ධන කූරු වලින් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම සඳහා ඍජුවම යොදාගත හැකි විකිරණශීලීතාවයෙන් ඉහළ ප්ලූටෝනියම් කිලෝග්‍රෑම් 25ත් 30ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීමට උතුරු කොරියානුන් සමත් වුණා. උතුරු කොරියාව තුළ පැවති ජාත්‍යන්තර නිරීක්ෂණ පද්ධතිය බිඳවැටීමත් සමග බටහිර බුද්ධ්‍යංශවලට මුහුණ දීමට සිදු වූයේ දැඩි අර්බුදයකටයි. ඒ අනුව උතුරු කොරියාව ප්ලූටෝනියම් වෙන් කරගන්නා බව චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කිරීමට හැකි වුවද ඔවුන් බෝම්බය එකලස් කරන්නේ කවදාද, එය සිදු කරන්නේ කොතැනකද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු ලබා ගැනීමට ඇමරිකානුන්ට පවා හැකි වූයේ නැහැ. මේ අතර වර්ෂ 2005 පෙබරවාරි මාස 10 වනදා උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා. ඒ සමස්ත ලෝකය කම්පනයට පත් කරමින් ඒ හරහා ඔවුන් ප්‍රකාශ කර සිටියේ සිය ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම සහ ඇමරිකාවේ ආක්‍රමණශීලී ප්‍රතිපත්ති වලට මුහුණ දීම සඳහා Taman මේ වන විටත් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කර අවසන් බවයි. නමුත් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බටහිර ලෝකයේ තුල පැවතියේ දැඩි අවිශ්වාසයක්. ඒ අනුව මෙය උතුරු කොරියානුන් විසින් බටහිර ආර්ථික සහ රාජතාන්ත්‍රික සහන ලබා ගැනීම උදෙසා සිදු කරන ලද මවාපෑමක් පමණක් වන බවයි බොහෝ දෙනා විශ්වාස කළේ. කෙසේ වෙතත් වර්ෂ 2006 ඔක්තෝබර් මාස 9 වනදා උතුරු කොරියාවේ උතුරු ප්‍රදේශයේ පිහිටි පුංයේ රී කලාපයේ භූගත උමගක් තුල සිය ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය ඉතා සාර්ථකව අත්හදා බැලීමට උතුරු කොරියානු න්‍යෂ්ටික විශේෂඥයින් සමත් වුණා. මෙම පිපිරුමෙන් ඇති වූ කෘතිම භූකම්පන තරංග ලොව පුරා පිහිටි භූවිද්‍යා මධ්‍යස්ථානවල සටහන් වූ බවද සඳහන්. තවද මේ හරහා වාතයට මුසු වූ විකිරණශීලී සෙනෝන් වායුව මගින් එය ප්ලූටෝනියම් න්‍යෂ්ටික පිපිරීමක් වන බව නිල වශයෙන් තහවුරු කර ගැනීමටද බටහිර විද්‍යාඥයන්ට හැකි වුණා. ඒ උතුරු කොරියාව ලොව 9 වන න්‍යෂ්ටික බලවතා ලෙස අභිෂේක නංවමින්.
උතුරු කොරියාව සිය ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය පුපුරවා හැරීමෙන් අනතුරුව කලාපීය ආරක්ෂාව වෙනුවෙන් උතුරු කොරියාව සමග සය පාර්ශවීය සාකච්ඡා නැවත ආරම්භ කිරීමට චීනය, ඇමරිකාව, රුසියාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල් කටයුතු කළා. වර්ෂ 2007දී මේ සම්බන්ධයෙන් විශේෂ එකඟතාවයකට පැමිණීමට ඔවුන්ට හැකි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව බටහිර ලෝකයෙන් ලැබෙන අතිවිශාල ආර්ථික සහන සහ ඉන්ධන ආධාරවලට හිලව් වශයෙන් තම ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානය වන යොන්ග්බියෝන් මධ්‍යස්ථානය අක්‍රිය කිරීමට උතුරු කොරියාව එකඟ වුණා. යොන්ග්බියෝන්හි ප්ලූටෝනියම් ප්‍රතික්‍රියාකාරකයට සම්බන්ධව තිබූ දැවැන්ත සිසිලන කුළුණ වර්ෂ 2008 ජුනි මාසයේදී ලෝක ජනමාධ්‍ය ඉදිරියේ පුපුරවා හැරීමට උතුරු කොරියානු පාර්ශවය කටයුතු කරනු ලැබුවේ ඒ අනුවයි. මෙය දුටු ඇමරිකානුන් ප්‍රමුඛ බටහිර ලෝකය උතුරු කොරියාව සැබවින්ම න්‍යෂ්ටික අවි අත්හැරීමට සූදානම් බව දැඩිව විශ්වාස කළා. එවක ඇමරිකානු ජනපති ජෝර්ජ් W. බුෂ් ත්‍රස්තවාදයට උපකාර කරන රාජ්‍යයන්ගේ නම් ලයිස්තුවෙන් උතුරු කොරියාවේ නාමය ඉවත් කිරීමට පවා කටයුතු කරනු ලැබුවේ ඒ අනුවයි. නමුත් මේ යටතේ තමා විසින් දැනටමත් නිපදවා තිබූ න්‍යෂ්ටික බෝම්බ හෝ ප්ලූටෝනියම් තොග ජාත්‍යන්තරය වෙත භාර දීමට නම් උතුරු කොරියානු රජය එකඟ වූයේ නැහැ. ඒ වෙනුවට ඒවා රහසිගත භූගත බංකර් තුළ සුරක්ෂිතව තැන්පත් කිරීමට කිම් පාලනය කටයුතු කළා. තවද න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනයට අවශ්‍ය විද්‍යාත්මක සැලසුම් දත්ත සහ විද්‍යාඥයන්ගේ දැනුම කිසිදු ගිවිසුමක් හරහා විනාශ කළ නොහැකි බවත් අප මෙහිදී සිහි තබාගත යුතුයි. කෙසේ වෙතත් මේ අතරතුරත් යුරේනියම් බලගැන්වීමේ ක්‍රියාවලිය රහසිගතව ඉදිරියට ගෙන යාමට උතුරු කොරියාව කටයුතු කළා. වර්ෂ 2009දී සය පාර්ශවීය සාකච්ඡාවලින් ඉවත්වීමට උතුරු කොරියාව පියවර ගත්තේ ඇමරිකාව සමග ඇතිකරගත් රාජතාන්ත්‍රික මතභේදයක් මුල් කර ගනිමින්. මේ පිළිබඳ අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කළේ තමන් විසින් ලෝක මාධ්‍ය ඉදිරියේ අක්‍රිය කරන ලද සියලුම න්‍යෂ්ටික කම්හල් නැවත පනගන්වන බවයි. ඒ අනුව යොන්ග්බියෝන්හි පුපුරවා හරින ලද සිසිලන කුළුණ වෙනුවට මාස කිහිපයක් ඇතුළත නව සිසිලන පද්ධතියක් නිර්මාණය කිරීමට උතුරු කොරියානු ඉංජිනේරුවන් සමත් වුණා. ඒ ප්ලූටෝනියම් නිෂ්පාදනය වර්ෂ 2007දී පැවතියටත් වඩා වේගවත් කරමින්. වර්ෂ 2010 වනතුරුම උතුරු කොරියාව යුරේනියම් බලගැන්වීමේ ව්‍යාපෘතියක නිරත වන බවට ඇමරිකානු බුද්ධ්‍යංශ තුළ පැවතියේ හුදු සැකයක් පමණයි. මෙම පසුබිම තුළ වර්ෂ 2010 නොවැම්බර් 12 වනදා ලෝක ප්‍රකට ඇමරිකානු න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු මෙන්ම ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුද වූ සිග්ෆ්‍රීඩ් හෙක මහතාව සංචාරයක් සඳහා යොන්ග්බියෝන් න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන ඒමට උතුරු කොරියානු පාලනය කටයුතු කළා. දිරාපත් වූ පැරණි කර්මාන්ත ශාලාවක් දැකීමේ බලාපොරොත්තුවෙන් එහි ගිය ඔහුට අවසානයේදී දැක ගන්නට ලැබුණේ අලුතින්ම ඉදිකරන ලද යුරේනියම් බලගැන්වීමේ දැවැන්ත කම්හලක්. එය අති නවීන සෙන්ට්‍රිෆියුජස් උපාංග 2000කින් පමණ සමන්විත වුණා. මහාචාර්ය හෙක එම මධ්‍යස්ථානයේ දැකීමෙන් දැඩි ලෙස කම්පනයට පත් වූ බැව් සඳහන්. උතුරු කොරියාව වැනි ආර්ථික වශයෙන් පරිහානියට පත් රටක මෙවැනි අති නවීන තාක්ෂණයක් පවතිනු ඇතැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇති. කෙසේ වෙතත් මේ පිළිබඳ අදහස් දක්වමින් උතුරු කොරියානු රජය ප්‍රකාශ කළේ මෙය තමන් සතු නව සැහැල්ලු ජල ප්‍රතික්‍රියාකාරකයට අවශ්‍ය විදුලිය නිපදවීම සඳහා යොදා ගන්නා ලද්දක් පමණක් වන බවයි. එනමුත් මේ හරහා ඉතා පහසුවෙන්ම න්‍යෂ්ටික බෝම්බ නිෂ්පාදනය සඳහා යොදාගත හැකි මට්ටම දක්වාම යුරේනියම් බලගැන්වීමට හැකි බව තාක්ෂණික විශේෂඥයින්ට රහසක් වූයේ නැහැ. From Claim to Test නම් වූ සැලැස්මෝස්සේ වසර කිහිපයකට වරක් විවිධාකාරයේ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමට උතුරු කොරියානුන් කටයුතු කරමින් සිටිනවා. න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා වූ උතුරු කොරියානු තාක්ෂණික ගමන් මගෙහි පළමු පියවර වූයේ ක්‍රියාකාරී න්‍යෂ්ටික පිපිරීමක් සිදු කළ හැකි මූලික න්‍යෂ්ටික උපාංගයක් නිර්මාණය කිරීමයි. මුල්ම න්‍යෂ්ටික අත්හදා බැලීම් මෙම කාණ්ඩයට අයත් වුණා. ප්‍රමාණයෙන් විශාල වූද බරින් අධික වූද මෙම බෝම්බවල සාර්ථකත්වය පරීක්ෂා කිරීමට හැකි වූයේ භූගත උමං තුළ ස්ථාවරව තබා පුපුරවා හැරීමෙන් පමණයි. වර්ෂ 2013දී සිදු කළ තුන්වන න්‍යෂ්ටික පරීක්ෂණ හරහා තමන් සතු දැවැන්ත න්‍යෂ්ටික බෝම්බ කුඩා කිරීමට හෙවත් මිනියේචරයිසේෂන් කිරීමට උතුරු කොරියාව උත්සාහ කළා. බෝම්බයක බර කිලෝග්‍රෑම් 500 හෝ 1000 දක්වා අඩු කරන අතරතුර එහි විනාශකාරී බලය එලෙසින්ම රැක ගැනීම අතිශය දුෂ්කර කාර්යයක්. නමුත් මේ වන විට උතුරු කොරියාව නෝඩොන් සහ ස්කඩ් වැනි කෙටි සහ මධ්‍යම දුර මිසයිල මත සවි කළ හැකි මට්ටමේ න්‍යෂ්ටික අවි නිපදවා අවසන්. වර්ෂ 2016දී සිදු කළ සිව්වන සහ පස්වන න්‍යෂ්ටික අත්හදා බැලීම්ද ඉතා සාර්ථක ලෙස නිමාවට පත් කිරීමට උතුරු කොරියාව සමත් වුණා.
ඒ හයිඩ්‍රජන් බෝම්බ තාක්ෂණය සහ යුරේනියම් බෝම්බ නිෂ්පාදන හැකියාවද තමන් සතු කර ගනිමින්. මේ අතර මෙතෙක් කලක් තමන් විසින් නිපද වූ බලවත්ම න්‍යෂ්ටික බෝම්බය වර්ෂ 2017 දී අත්හදා බැලීමට උතුරු කොරියාව කටයුතු කළා. එය සාමාන්‍ය පරමාණුක බෝම්බයකට වඩා 100 ගුණයකින් බලවත් හයිඩ්‍රජන් බෝම්බයක් වන බවයි කොරියානු රජය ප්‍රකාශ කළේ. උතුරු කොරියානු from claim to test සැලසුමේ අවසන් ඉලක්කය වූයේ න්‍යෂ්ටික බෝම්බ ඇමරිකානු මහද්වීපයට ඍජුවම පහර දිය හැකි ආකාරයට දිගුදුර මිසයිල් තාක්ෂණය සමගින් ඒකාබද්ධ කිරීමයි. ඒ අනුව ඔවුන් මේ වන විට හ්වැසෝං 15 සහ හ්වැසෝං 17 වැනි දැවැන්ත අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල්ද නිපදවා ඇති අතර ඒවාට ලෝකයේ ඕනෑම ඉලක්කයක් වෙත පහර දීමේ හැකියාව ඇති බව සඳහන්. උතුරු කොරියාව න්‍යෂ්ටික ශක්තියෙන් සන්නද්ධ වීම ලෝක සාමය සහ ස්ථාවරත්වයට බලපාන අන්දම පිළිබඳ ඔබේ අදහස් කමෙන්ට්ස් තීරුවේ සටහන් කර තබන ලෙස මතක් කරමින් ඔබෙන් සමුගන්නවා. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස ග්ලෝබල් channelය subscribe කොට bell icon එක ක්ලික් කර තබන්නටත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.